මුලින්ම ඔයාලා access open කරගන්න. access open කරගන්න දාන්න ඕනේ search bar එකේ access කියලා type කරනකොටම මේ විදිහට එනවා Microsoft Access. ඔයාලගේ තියෙන version එක office package එකේ මෙතන පෙන්නනවා. ඊට අපි open වලට යමු. දැන් මෙන්න මෙතෙන්දී මේක තමයි මම කිව්වේ. දැන් අපි යන්න ඕනේ blank database කියන icon එක click කරලා මෙතනින් file name එකක් දෙන්න ඕනේ. එතකොට මේ file name එක දැනට default ඇවිල්ලා තියෙනවා මට database 6 කියලා. එහෙම තියේදී create දුන්නොත් මෙන්න මේ location එකේ මේ තියෙන C වල users and documents මෙන්න මේ path එකේ තමයි මේ database 6 කියන අගේ database එක save වෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා දැන් අර Word, Excel, PowerPoint වල අපි document එකේ කියන්නේ open කරලා ඉවර වෙලා අපි type කරලා ඒ දේවල් අපිට ඕන නම් save නොකර ආපහු exit වෙන්නත් පුළුවන් එකේ. ඒ වුණාට access database එකක් එහෙම බෑ. open කරනකොටම අපිට document එක ඇතුළට යන්න වෙන්නේ save කරලා. save කරලා තමයි ඉස්සරහට යන්න වෙන්නේ. හරි. blank database දැන් මම මෙතන නමක් දෙනවා. අපි දෙමු library system. library system සාමාන්‍යයෙන් underscore එකක් හරි එහෙම නැත්නම් පරතර නොතිය type කරන එක තමයි වඩා හොඳ. තිබුණා කියලා ගැටලුවක් නැහැ. උනාට ඉස්සරහට කෝඩින් පාර්ට් එකකට හරි මොනවාට හරි යනවා නම් ඔයාලට මෙතන ස්පේස් තියලා තියුණොත් ඒක එකක්ද දෙකක්ද එහෙම කියලා පස්සේ කාලෙක මතකයක් නැති වෙන්න පුළුවන්. ලොකේෂන් එක අවශ්‍ය නම් මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. දැනට මම මෙතන ડોකියුමන්ට්ස් වලම මේක සේව් වෙන්න ආරිනවා. ඊට පස්සේ create. දැන් මේ විදිහට create දුන්නම table 1 කියලා default table එකක් මෙහෙම design view එකෙන් open වෙනවා. පේනවනේ. මෙතන library system database කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ table එකක් මේ විදිහට open වෙලා තියෙනවා. අපි මුලින් ඉඳන් table එක design කරමු. ඒක නිසා මම මේ default open වෙච්ච table එක close කරනවා. හරි? close කරලා දැන් අපි table එක create කරන්න යමු. මුලින්ම අපි member table එක. දැන් මේ library system එක ඇතුලේ මම decide කරනවා මට ඕන කරන්නේ tables 3යි කියලා. එකක් members ලා ගැන. library එකේ register වෙලා ඉන්න members ලා ගැන විස්තර තියෙන table එකක්. එතකොට අලුතෙන් member කෙනෙක් register වුණොත් එයාගේ විස්තරات ඒකට ඇතුල් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට library එකේ තියෙන පොත් ගැන. ඒ පොත් සම්බන්ධ ඔක්කොම විස්තර තියෙන එකක් සහ ඊට පස්සේ borrow table එකක්. කියන්නේ library එකේ තියෙන පොත් members ලා විසින් අරගෙන යාම සහ ආපහු බාර දීම අන්න ඒ ටික රෙකෝඩ් වෙන table එකක්. එහෙනම් අපි මුලින්ම members ලගේ table එක හදන්න යමු. මෙතන menu bar එකේ create වලට ගිහිල්ලා table design. create table design. දැන් අපි decide කරන්න ඕන මේ member table එකේ තියෙන්න ඕන fields මොනවද කියලා. මම member ID මුලින්ම දෙනවා. member ID underscore ID. ඒක එතකොට data type එක මොකද්ද? දැන් මෙතන arrow head එක උඩ click කරාම අපිට පෙන්නනවා data types. text, memo, number, date, time, currency, auto number, yes no. දැන් ඔයාලා එතකොට තීරණය කරන්න ඕන ඔය library එකේ members ලගේ numbers කොහොමද තියෙන්නේ. දැන් මේ විදියට M001 ඔය වගේ pattern එකකින් නම් numbers යන්නේ. හරිද? මෙතන අකුරුත් තියෙනවා ඉලක්කනුත් තියෙනවා. අකුරු ඉලක්කන් දෙකම තියෙන pattern එකක් නිසා data type එක text දෙන්න පුළුවන්. text දෙන්නේ අකුරු විතරක් තියෙන ඒවටත් text දෙනවා. අකුරු ඉලක්කන් දෙකම තියෙන data types වලටත් අපි text කියලා දෙනවා. ඉලක්කන් විතර නම් number. හරි. ඉලක්කන් විතරක් තියෙනකොට text දෙන්න පුළුවන්. හැබැයි ඒක මොකක් හරි ගණනය කිරීමකට අදාළව තියෙන තැනකදී අපිට ඒක apply කරගන්න බෑ. දැන් member ID වගේ එකකට number දෙන්නත් පුළුවන් ඉලක්කම් විතරක් තියෙනවා. හරි. ඊළඟට member name. ඒකත් කොහොමද text නමක්නේ. ඊට පස්සේ අපි date of birth. මම කෙටියෙන් type කරනවා. date of birth දිනය. උපන් දිනයනේ. එතකොට ඒ වගේ ඒක data type එක date time. ඊළඟට අපි දෙමු member fee. member fee එක මුදල් සම්බන්ධ එකක්. එතකොට ඒ වගේ එකක data type එක වෙන්නේ currency. හරි. ඊළඟට අපි දෙමු gender.